ඔයාගේ හිතේ ඉන්න කෙනා මේ වෙලාවේ මොනවද ඔයා ගැන හිතමින් ඉන්නේ? එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද? අද රීඩින් එකෙන් ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ ගතිගුණ මොනවද? එයා මොන වගේ කෙනෙක්ද? එයාගේ සිතුවිලි මොනවද? මේ වෙලාවේ ඔයා ගැන එයා මොනවද හිතන්නේ කියලා බලමු. මේ රීඩින් එක තව තවත් ඔයාට ගැලපෙන්න මම සාධක කිහිපයක් කියනවා. මම මේ කියන සාධක වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. SAUTIP මෙන්න මේ අකුරු වලින් එකක් හරි ඔයාගේ නමේ කොතනකටම හරි යෙදෙනවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා අද දවස ඇතුළත දැල් වෙන පහනක් දැක්කනම් එහෙමත් නැත්නම් ඔයා පහනක් දැල්ලුවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාගේ කැමතිම වර්ණ අතර රෝස, කහ, කොළ, කළු, සුදු මෙන්න මේ වර්ණ වලින් එකක් හරි තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා දැන් ඉන්න තැනට කොළ පාට හරි සුදු පාට හරි මොනවාම හරි දෙයක් පේන්න තියෙනවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා සමනලුන්ට ආදරය කරන කෙනෙක් නම් සමනලුන් දැක්කහම හිතේ අමුතු හැඟීමක් දැනෙන කෙනෙක් නම් හිතට අමුතුම හැඟීමක් දැනෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් සමනලුන් දැක්කහම වගේ හිතට සතුටක් දැනෙනවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා ළඟදී දුර ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ සුදු, කහ, නිල්, රතු, කළු මෙම වර්ණ වලින් පොඩ්ඩක් හරි තියෙන ඇඳුමක් නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා නිතරම ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන කෙනෙක් නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. මම දැන් ඔයාට සාධක කිහිපයක් කිව්වා. මම මේ කියපු සාධක වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාට සාධක කීයක් ගැලපුණාද කියලා මට කමෙන්ට් එකක් දාන්න. අපි දැන් රීඩින් එකට යමු. ඉස්සෙල්ලම ඔයා හිතාගෙන හිටපු කෙනා, ඔයා හිතාගත්ත කෙනා කොයි වගේ කෙනෙක්ද කියලා අපි බලමු. ඔයා හිතාගනිපු කෙනා හරිම ආඩම්බර කෙනෙක්. ඒ වගේම පුංචි දෙයටත් බොරුවට කේන්ති ගන්නවා. හැබැයි මේ කෙනා එහෙම වැරදි වැඩ කරන කෙනෙක් නෙමෙයි. තමන්ට ආදරය දෙන අයට පෙරලා ආදරය දෙන කෙනෙක්. මෙයා හැම වෙලාවෙම ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක්. මෙයා මෙයාට සැර කරනවට නීති දානවට කැමති කෙනෙක් නෙමෙයි. උපරිම නිදහස මෙයා මෙයාගේ ජීවිතේ හොයනවා. මෙයා නිදහසේ ඉන්න කැමති කෙනෙක්. කවුරුත් එයාව හිර කරගෙන තියාගන්නවට, එයාට බලපෑම් කරනවට මේ කෙනා කැමති නැහැ. මේ කෙනාට හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක්. මෙයා ගොඩක් දියුණු වෙන්න කැමති කෙනෙක්. දියුණු වෙන උත්සාහ කරන කෙනෙක්. මේ කෙනාට අනිවාර්යෙන් යාළුවෝ ගොඩක් මෙයාගේ වටේ ඉන්නවා ඇති. මෙයාට මිනිසුන් ආකර්ෂණය වෙනවා වැඩි. මෙයා නිතරම ගෙදරින් එළියට යන්න කැමති කෙනෙක්. ඇවිදින්න යන්න, විනෝද වෙන්න කැමති කෙනෙක්. මෙයා ඒ දේවල් වලට අවශ්‍ය නිදහස කොහෙන් හරි හොයා ගන්නවා. ඒ වගේම මේ කෙනාව කිසිම කෙනෙක්ට රවට්ටන්න අමාරු කෙනෙක්. සමහර වෙලාවට මෙයාගේ ජීවිතේ යම් යම් අවස්ථාවලදී මෙයා කපටිකම් කරනවා කියලා රීඩින් එකෙන් කියනවා. නමුත් ඒ දේවල් ඔයාට බලපාන දේවල් නෙමෙයි. මෙයා මේ වෙලාවේ මොනවද හිතමින් ඉන්නේ? මෙයා මේ වෙලාවේ මොනවද ඔයා ගැන හිතමින් ඉන්නේ කියලා අපි බලමු. මේ වෙලාවේ මෙයාගේ හිතේ මෙයාගේ අනාගතය ගැන හොඳ සැලසුමක් තියෙනවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. මෙයාගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා කියලා පෙන්නනවා. මෙයාගේ හිතේ මොන හරි ඒ වගේ සැලසුමක් තියෙනවා නම් ඒක හරිම නිවැරදි සැලසුමක්. මෙයාට ඒ දෙයින් දියුණුවෙන් දියුණුවටපත් වෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. මෙයා මේ වෙලාවේ ඔයා ගැන සහ මෙයාගේ පවුලේ අය ගැන හිතමින් ඉන්නවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. මේ දවස්වල මෙයාට මෙයාගේ පවුලේ අයගෙන් අමුතු ඔලුවට බරක් අමුතු පීඩනයක් වගේ දෙයක් දැන්ලා තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා.
මෙයා සාමාන්‍යයෙන් මෙයාට තියෙන ප්‍රශ්න හැමෝටම කියන්න යන කෙනෙක් නෙමෙයි. මෙයා මෙයාගේ තියෙන ප්‍රශ්න හිත ඇතුලේ තියාගෙන ගොඩක් විඳවන කෙනෙක්. මෙයා එළියට පේන hina වෙලා හිටියට මෙයා හිත ඇතුලෙන් දුක් වුණ වාර අඬපු වාර අනන්තයි. ඒ තරමට මෙයා මෙයාගේ ප්‍රශ්න එළියට දෙන්න කැමති නැති කෙනෙක්. විශේෂයෙන්ම එයාගේ ප්‍රශ්න හින්දා එයාගේ ආදරණීයන් දුක් වෙනවට කැමති නැති කෙනෙක්. විශේෂයෙන්ම රීඩින් එකෙන් කියනවා මෙයා ඔයාට එයාගේ හිතේ තියෙන ප්‍රශ්න කියන්නේ නැහැ කියලා. එයා බයයි එයාගේ හිතේ තියෙන ප්‍රශ්න කිව්වොත් ඔයාගේ ඔළුවත් අවුල් වේවි කියලා. මේ කෙනා හරිම ආදරණීය චරිතයක්. මේ කෙනාට ආදරය ඕනේ වගේම මෙයා ආදරය දෙන්න ගොඩක් දන්නවා. ආදරය බෙදන්න ගොඩාක් දන්නවා. නමුත් මෙයා මෙයාගේ තියෙන ආඩම්බරකම නිකන් අහංකාරකම නිසා මෙයා ඒ දේවල් පෙන්වන්න යන්නේ නැහැ. මෙයා නිතරම ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න ගතිය නිසා මෙයා කාටවත් කියන්නේ නැතුව තමන්ගේ හිතේ හිර කරගෙන ඉන්න ගතිය නිසා මෙයාට ටිකක් කේන්ති යනවා වැඩි. මෙයා පුංචි දෙයටත් තමන්ගේ ගෙදර අයත් එක්ක තමන් ආදරය කරන කෙනත් එක්ක බොරුවට කේන්ති ගන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. මෙයා බොරුවට කේන්ති අරගෙන ගොඩක් පසුතැවෙනවා. මෙයා මෙයාගේ ප්‍රශ්න හිතේ තියාගෙනනේ ඉන්නේ. මෙයා මෙයාගේ ප්‍රශ්න හිතේ තියාගෙන ඉඳලා මෙයා මානසික පීඩනයකින් ඉන්නේ. මෙයා ඒ මානසික පීඩනය පිට කරන්නේ කාගෙන් හරි ප්‍රශ්නයක් ආපු ගමන්. ඒ කෙනා පිටින් මෙයාගේ හිතේ තියෙන මානසික පීඩනය පිට කරනවා කියලා රීඩින් එකෙන් කියනවා. මෙයාට පුංචි දෙයක් වැරදුනත් හරි ලොකුවට කේන්ති ගන්නවා. ලොකුවට කෑ ගහනවා. කිසිම හේතුවක් නැතුව මේ පුංචි දෙයක් වුණේ. නමුත් මෙයා ලොකුවට ඒක ගණන් ගන්න ස්වභාවයක් තියෙනවා. මෙයා හරියට තරහ වෙනවා කට්ටියත් එක්ක නිකන් හිත නොහොඳින් ඉන්නවා වැඩි. මෙයා සමහර වෙලාවට කතා කරන්නේ නැතුව ඉන්නවා. කෝල් එකක් ගත්තත් ෆෝන් එක ආන්සර් කරන්නේ නැතුව ඉන්නවා. මෙයාට තරහ ගියාට පස්සේ මෙයා ඒ දේවල් කරනවා. නමුත් ඔයා හිතා ගනිපු මේ කෙනා ඔයා දියුණු වෙනවට කැමතියි. එයා ඔයා දියුණු වෙනව බලන් ඉන්න හරිම ආස කෙනෙක්. මේ කෙනාගේ හිතේ ඔයා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම ඔයා ගැන ලොකු ආදරයක් තියෙනවා. ඒ වගේම මේ කෙනාගේ හිතේ ඔයාට තියෙන තැන කිසිම කෙනෙක්ට ගන්න බැහැ කියලා රීඩින් එකෙන් කියනවා. ඒ තරම් විශේෂ තැනක් මෙයා ඔයාට එයාගේ ජීවිතය ඇතුලේ දීලා තියෙන්නේ. මෙයා හැම වෙලාවෙම ඔයා ගැන හිතනවා. ඔයා මොනවා කරනවද? ඔයා කොහේ යනවද? ඔයා කෑවද? බිව්වද? මෙයා මේ දේවල් නිතරම හිතනවා. මෙයා හැම වෙලේම ඔයාගේ ජීවිතේ ඉදිරි සැලසුම් ගැන දැනගන්න හරිම කැමතියි. මෙයා ඔයාගේ ඉදිරි ජීවිතේ වෙන දේවල් ගැන දැනගන්න හරිම කැමතියි. ඒ වගේම ඔයාට මොනවා හරිම විශේෂ දෙයක් දෙන්න මෙයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙයා මේ දවස්වල ඒක ගැන හිතමින් ඉන්නවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඒ වගේම මෙයාට ඔයත් එක්ක මොනවා හරි ලොකු දෙයක් ගැන කතා කරන්න අවස්ථාවක් එනකම් බලමින් ඉන්නවා කියලා පේනවා. මෙයාගේ හිතේ තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න වෙන්න පුළුවන්. මෙයා මේ බලමින් ඉන්නේ. නමුත් මෙයාට ඒ සඳහා හරි අවස්ථාවක් ලැබිලා නැහැ. මේ දවස්වල මේ කෙනා ඔයාට කියපු දෙයක් හරි කරපු දෙයක් හරි නිසා පසුතැවෙනවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාට කියපු බොරුවක් නිසා හරි, ඔයාට කියපු වැරදි වචනයක් නිසා හරි මෙයා මේ වෙලාවේ පසුතැවෙමින් ඉන්නවා. එහෙමත් නැත්නම් ඔයාට කරපු පුංචි බොරුවක් නිසා එහෙමත් නැත්නම් ඔයාට කරපු නිකන් නරක වැඩක් නිසා මෙයා ඒක ගැන හිතමින් දුක් වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම මේ කෙනා ඔයාගේ හිත රිද්දලා තියෙනවා නම් කොයිම හරි අවස්ථාවක හිත රිද්දලා තියෙනවා නම් මේ කෙනා ඒකට ඔයාගෙන් සමාව ඉල්ලනවා. ඒක මෙහෙම අද සමාවිල්ලයි හෙට සමාවිල්ලයි කියන බෑ. මෙයාගේ තියෙන මෙයාගේ ආඩම්බරකමකුත් තියෙනවානේ. මෙයා එහෙම ලෙසින් සමාව ඉල්ලන කෙනෙක් නෙමෙයි. නමුත් මෙයා හිතාගෙන ඉන්නවා වගේ සමාව ඉල්ලන්න. එයාට හරි අවස්ථාව ලැබුණු ගමන් ඔයාගේ හිත රිද්දපු එකට ඔයාගෙන් සමාව ඉල්ලනවා. මේ කෙනා ඔයත් එක්ක නිදහසේ කාලය ගත කරන්න මේ දවස්වල කැමැත්තෙන් ඉන්නවා. නිතරම ඒක ගැන මෙයා හිතනවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාලා දෙන්න අතර මේ වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා නම් තියෙන්නේ. මේ කෙනා ඒ ප්‍රශ්නය අමතක කරලා දානවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඒ වගේම මේ කෙනා ඔයත් එක්ක තරහ වෙලා නම් ඉන්නේ. මේ කෙනා ඉක්මනින්ම ඔයාට කතා කරනවා නැත්නම් ඔයාව හම්බෙන්න එනවා. මේ වගේ ඔයාව නැතුව බැරි කෙනෙක්. මේ කෙනාට ඇත්තටම ඔයා කියන්නේ එයාගේ ජීවිතේ කොටසක් බවට පත් වෙලා ඉවරයි.
මේ කෙනාට හිතාගන්නවත් බෑ ඔයා නැති ජීවිතයක්. ඒ තරමට මේ කෙනාගේ ජීවිතේ ඔයා කොටසක් බවට පත් වෙලා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම මේ කෙනා කවදා හරි මෙයා කරන ව්‍යාපාරකින් මෙයා මහන්සියෙන් කරන ව්‍යාපාරයකින් දියුණු වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඉදිරි කාලයේදී මෙයාට ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි මුදල් වලින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඉදිරි කාලයේදී මෙයා ගොඩක් ආගම දහමට නැඹුරු වෙයි. මෙයා ඒ දේවල් වල වැඩ කටයුතු කරගෙන යයි. නිතරම ආගම දහමට නැඹුරු වෙලා මෙයා කටයුතු කරයි කියලා රීඩින් එකෙන් කියනවා. මෙයාගේ මේ බොරු කේන්තිය නිකම්ම නවතිනවා. මෙයා ආගම දහමට නැඹුරු වෙනවත් එක්කම මෙයාගේ මේ බොරු කේන්ති ගැනීම නතර වෙලා යනවා. ඔයාලා දෙන්න ගැන කතා කරන්න හොඳ අවස්ථාවක් ඉදිරි දවස්වලදී එනවා කියලා රීඩින් එකෙන් කියනවා. අද රීඩින් එක ඔයාට කොයි තරම් දුරට ගැලපුණාද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ රීඩින් එක බලපු ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. සතුටින් ඉන්න.